guys, welcome back to my channel. කොහොමද ඉතින් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඇති කියලා මං හිතනවා. ඉතින් අද දැන් ටිකක් දවල් වෙලා මං හිතුවා අද වීඩියෝ එකක් රෙකෝඩ් කරනවා කියලා. මේ ගොඩ දවසකින් වීඩියෝ එකක් ගේන්න බැරි වුණා. මොකද අයියා ගෙදර හිටියේ නැහැ. එයා කොළඹ වැඩ වගේකට ගිහිල්ලා ඉතින් අද එනවා කියලා කිව්වා. මේ මට හිතුණා ඉතින් අද වීඩියෝ එකක් කරා නම් හොඳයි කියලා. ඉතින් දැන් යා එන ගමන් බලමු ඉතින් අද දවසේ මොකද වෙන්නේ කියලා. එයා එනකොට ඉතින් මට අරන් ආවෝ තමයි මේ. මම ඉතින් රබුටන් කන්න ආසයිනේ. එයා රබුටන් අරන් ඇවිත් තිබුණා. මගේ ෆේස් වොෂ් ෂැම්පූ එහෙම ඉවර වෙලා තිබුණා. ඉතින් මට ගන්න යන්න විදියක් තිබ්බේ නැහැ. එයාත් නැති නිසා. ඉතින් ඒවත් අරන් ඇවිත් තිබුණා මට. ෂෙලෝ එකේ ෂැම්පූ එක තමයි මම පාවිච්චි කරන්නේ. ඒක පාවිච්චි කරනවා. ඊට පස්සේ ඉතින් ෂෙලෝ එකේම ඔයිල් එක. ඊට පස්සේ විවියා එකේ ෆේස් වොෂ් එක, විවියා සීරම් එක. එතකොට මේ බේබි කොලොන් එක. මේක නම් මාරම සුවඳයි. යන්නේ පර්ෆියුම් එකක් ඕනේ නැහැ මේකේ සුවඳට. ඒ තරම් මේක පුදුම තරම් සුවඳයි. ඊට පස්සේ අපි දවල්ට කෑම කෑවා. එයාට කෑම හදලා දුන්නා. මොකද ඉතින් මේ දවස් ටිකෙම කඩෙන්න කෑවේ. ඒ නිසා ඉතින් එයාට කෑම හදලා දීලා මං ගියා කඩේට. මං දැන් කඩේට ගියා කිරි අරන් එන්න. කිරිත් අරගෙන ආවා. අපි රෑට කන්න ඉන්දියාප්ප හැදුවා. අල කිරි හොදිත් එක්ක ලුණු මිරිස් එක්ක. මේ තියෙන්නේ පහවදා උදේ. මම ඉතින් උදේම නාගත්තා. අයියා නම් වැඩට ගියා. එයා උදේට කාලා ගියේ. මේ දවල්ට කෑම එකක් යවන්න ඕනේ. ඉතින් මං නාගෙන කෑම හදලා එයාගේ කෑම එක ලෑස්ති කරලා ඉතින් තාත්තගේ අතේ ඒක යවලා මමත් ඉතින් දවල්ට කන්න තමයි මේ හදන්නේ. ඉතින් යාළුවනේ මම මේකට වොයිස් කරන්නේ පොය දවසින් පහුවදා. ඉතින් පොය දවසේ මේ අපි දන්සල් වඳින්න ගිහින් අයිස්ක්‍රීම් එහෙම කාලා මේ උගුර ටිකක් අවුල් ගිහින් තියෙන්නේ. ඉතින් ඒක ගණන් ගන්න එපා. කෑමත් කාලා මම ඊට පස්සේ මේ කිරි කන්න තමයි හදන්නේ. ඊයේ ගෙනාවට කන්න උනේ නෑ. මේ මම ඉතින් ෆ්‍රිජ් එකට දාලා තියලා අද තමයි මේ කන්න හදන්නේ. සීනිත් එක්ක කනවා. මේක රසමීතෙන් කිතුල් පැණි එක්ක. ඉතින් මේ කිරි කන්න තමයි හදන්නේ. දැන් ඉතින් 6ට විතර ඇති. අපේ නංගිත් ගෙදර ආවා. ඉතින් අයියත් ආවා. එයා අප්ප වඩේ එහෙම අරන් ඇවිත් තිබුණා. අද දවසම කරේ ඉතින් කාපු බීපු එක තමයි විශේෂ වැඩක් කරේ නෑ ඉතින්. නංගි ගෙනාපුවත් ඉතින් කාලා බීලා තේ එහෙමත් බීලා එදා දවසේ ලස්සනට ඉවර වුණා. එහෙනම් ඉතින් ආයෙ ලස්සන වීඩියෝ එකක් අරන් එනකන් ඔයාලා හැමෝම සතුටෙන් පරිස්සමෙන් ඉන්න. ඔයාලා හැමෝටම බුදු සරණයි.